හරි. අපි අද කතා කරන්නේ කම්බිනේෂන් and permutation ගැන. මුලින්ම අපි permutations වලදී එන්න පුළුවන් ගණන් මොනවද කියලා බලමු. ඒ වගේම එකකින් එන්න පුළුවන් හැම ගානක්ම අපි හදලා ඉවර කරමු. ඊළඟට යන් අපි combination වලට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි මුලින්ම permutations ගැන. permutations වලදී මුලින්ම තියෙන සරලම ගානක් තමයි මේක. මොකද මේක තියෙන නිකන් ගුණ කිරීමක් විතරයි. ඔයාලට මේ ගාන හදද්දි තේරෙනවා මේක. අපි මුලින්ම මේ වගේ ගානක් හදද්දී අනිවාර්යෙන් මේකේ තියෙන data ටික අපි වෙනම store කරගන්න ඕන. මොකද combination permutations ගණන් වල තියෙන ට්‍රිකි අවස්ථාව තමයි ඒකේ තියෙන අර වචන ටික අපිට තේරුම් ගන්න බැරි වෙන එක. ඒක හින්දා ඒකේ තියෙන data ටික අපි හොඳට ඔලුවට දාගන්න ඕනේ. දැන් මේකේ බැලුවොත් ගානේ Erin has 5 tops, 6 skirts and 4 caps from which to choose an outfit. In how many ways can she select one top, one skirt and one cap? මුලින්ම අපි කරන්න ඕන මේකේ තියෙන වැදගත්ම data ටික, special data ටික වෙනම ලියා ගන්නවා. ඒ කියන්නේ tops පහක් තියෙනවා. හරි. skirts 6ක් තියෙනවා. ඒ වගේම කැප්ස් 4ක් තියෙනවා. දැන් අපි බලමු මේකේ මොකද්ද කරන්න කියලා. මේකේ හිතන මේ තියෙන ඇඳුම් සෙට් එකෙන් අපිට අවුට්ෆිට් එකක් තෝරගන්න පුළුවන් කියලා. අවුට්ෆිට් එකක් කියන්නේ ඒකට කලිසමක් තියෙන්න ඕනේ නැත්නම්. දැන් මේකේ තියෙන ඉතින් ස්කර්ට් එක තියෙන්න ඕනේ, টොප් එක තියෙන්න ඕනේ, ඒ වගේම කැප් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ කියනවා in how many ways can she select one top, one skirt and one cap. ඒ කියන්නේ මෙයාට ඕනේ මෙතනින් එක টොප් එකක් තෝරගන්න. එක টොප් එකක්. මෙතනින් ඕන එක ස්කර්ට් එකක් තෝරගන්න. මෙතනින් ඕන එක කැප් එකක් තෝරගන්න. මට කියන්න මෙතන টොප්ස් 5ක් තියෙනවනේ. යට එකක් තෝරගන්න පුළුවන් අවස්ථා කීයක් තියෙද? අවස්ථා 5ක් තියෙනවා. මෙතන ස්කර්ට් 6න් එකක් තෝරගන්න අවස්ථා 6ක් තියෙනවා. කැප් 4න් එකක් තෝරගන්න අවස්ථා 4ක් තියෙනවා. එතකොට මේක එකම අවස්ථාවකදී වෙන නිසා මේ තුන ගුණ කරාම අපිට එනවා මේ ගන්නට උත්තරේ. ඒ කියන්නේ එකම අවස්ථාවකදී ස්කර්ට් එකක්, টොප් එකක්, කැප් එකක් තෝරා ගැනීමේ අවස්ථාවන් කීයක් තියෙනවද කියන එක. හරි? ඒ ගන්න හදන්නේ මේ විදිහට. ඊළඟ ප්‍රශ්නෙට යන් අපි. What is the number of arrangement if a die is rolled? die එකක් කියන්නේ ධාතු කැටයක්. ඔයාලා ඒක දන්නවනේ. ඉතින් මේ ධාතු කැටයට පැති 6ක් තියෙනවා. මේ හැම පැත්තකටම ඉලක්කමක් වෙන් කරලා තියෙනවා. එහෙනම් එක පැත්තක තියෙනවා 1, අනිත් පැත්තේ 2, 3, 4, 5, 6 මේ විදිහට පැති 6 අංක 6ක් තියෙනවා. ඉතින් මේක එක සැරයක් දැම්මම මේකේ තියෙන්නේ what is the ඒ කියන්නේ එක ඩයි එකක් දැම්මම එක සැරයක් නෙමෙයි එක ඩයි එකක්. ඒ කියන්නේ එක ධාතු කැටයක් දැම්මම මොකද්ද තියෙන arrangement ගන්න කියලා. ඉතින් arrangement ගන්න තමයි 6. මොකද මේකේ අවස්ථාවන් 6යි තියෙන්නේ. 6 වැටෙන්න පුළුවන්. එක වැටෙන්න පුළුවන් නැත්නම් 2 නැත්නම් 3 4 5 6. මේ ඕන මේකේ එකක් වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථාවන් 6ක් තියෙනවා. හරිද? දැන් මේකට උත්තරේ මේකනේ. දැන් හිතන්න ධාතු කැට දෙකක් ඔයා එක සැරේ අතට අරගෙන ඒක දානවා කියලා. හරි? ධාතු කැට දෙකක් එක සැරේ අතට අරගෙන ඒක ඔයා බිමට දානවා. දාන අවස්ථාවේදී එක ධාතු කැටයකින් මේ ටික එන්න පුළුවන්. මේ පළවෙනි ධාතු කැටය එකක්. ඊළඟට ඔයා දානවා තව ධාතු කැටයක්. ඒ කියන්නේ එකම අවස්ථාවකදී මේ ධාතු කැට දෙකක් දානවා ඔයා. ඒකිනුත් අවස්ථාවන් 6ක් තියෙනවා. ඒ කියන්නේ ඒකිනුත් එන්නේ අවස්ථාවන් 6ක්ම. මං කිව්වා මුලින් එකම අවස්ථාවකදී වෙද්දී අපිට ඒක ಗುಣ කරන්න වෙනවා කියලා සම්පූර්ණ අවස්ථාවන් ගන්න. ඒ කියන්නේ 6 වරක් 6. හිතන්න මේක 3ක් දානවා කියලා. ධාතු කැට 3ක් ඔය අතට අරගෙන ඒක දානවා. ඒකෙත් අවස්ථාවන් මේ විදිහට 6ක් තියෙනවා. දැන් මේක දෙවෙනි ධාතු කැටේ මේක තුන්වෙනි ධාතු කැටේ. ඒකෙනුත් අවස්ථාවන් 6ක් එනවා. එතකොට ඒකත් මේකෙන් වැඩි වෙනවා. දැන් බලන්න මේකේ පොඩි රටාවක් තියෙනවා නේද? දැන් එක සැරේ එක ධාතු කැටයක් දාද්දි එකකින් එන්න පුළුවන් අවස්ථාවන් ගාන 6 එක්වෙනි බලය. හැබැයි ධාතු කැට දෙකක් ඔයා දාද්දි දෙකක් දාද්දි ඒකෙන් ආවේ 6 වරක් 6. තුනක් දාද්දි 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6. දැන් මේක
10 දැම්මම 6 10 කියන්නේ 6 වැඩි කිරීම 6 වැඩි කිරීම මේ විදියට 10 ගිහිල්ලා 6 නේද? ඒ කියන්නේ දැන් හිතන්න මේක R වතාවක් දානවා කියලා. ඒ කියන්නේ 6 R වතාවක් දානවා. ඒ කියන්නේ මේක 6 යනවා R වතාවක් යනකම්. ගුණ වෙවි ගුණ වෙවි R වතාවක් යනකම් යනවා. මෙතන සම්පූර්ණ එලිමන්ට්ස් 6ක් තියෙනවා එතකොට. හරි? ඒ කියන්නේ දැන් මෙතන අපිට තෝරාගැනීමේ අවස්ථාවන් ගාන කියන්නේ n කියලා හිතන්න. n. තෝරාගැනීමේ අවස්ථාවන් n ප්‍රමාණයක් තියෙනවා. අපි මේක R ප්‍රමාණයක් දානවා. R ප්‍රමාණයක් දැම්මම එන්නේ උත්තරේ මේකේ. හරි. දැන් අපි හිතන්න මේ ඩයි එක මෙතන ඩයි එකක් දැම්මොත් නේ 6 එන්නේ. ඩයි දෙකක් එක සැරේ දානවා. ඒ කියන්නේ අවස්ථාවන් තියෙන 6යි මේකෙන් දෙකක් දානවා. කියන්නේ 6 වරක් 6 36. ඒ විදිහට. දැන් මෙතනදී උත්තරේ වෙන්නේ 6. හැබැයි ඔයාලට කිව්වොත් ඔයාලට ඩයි 3ක් දෙනවා. ඒක දැම්මට පස්සේ ගන්න පුළුවන් ඇරේන්ජ්මන්ට් ගාන මොන කීයද කියලා මෙන්න මේ ෆෝමියුලා එක යූස් කරන්න. How many different car number plates are possible with 3 letters followed by 3 digits? මේකේ කියලා තියෙනවා කාර් නම්බර් ප්ලේට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ නම්බර් ප්ලේට් එකක්. ඒක කියලා තියෙනවා ලෙටර්ස් 3ක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ මම මේ කතරේ සලකුවනේ මේ කරන්නේ ඒ ලෙටර්ස් 3. ඊට පස්සේ කී තියෙනවා ඩිජිට්ස් 3කුත් තියෙන්න ඕන කියලා. ඒක අපි මේ විදිහට ලකුණු කරගමු. වෙනත් කලර් එකකින්. එතකොට මට කියන්න මේකට එන්න පුළුවන් අවස්ථා ගාන කීයක් තියෙද? අපි දන්නවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ක් තියෙනවා. මේ කේස් සෙන්සිටිව් කිව්වනම් මේක 52ක් වෙනවා. මොකද අපිට සිම්පල් අකුරු වෙනම ගන්න වෙනවා, කැපිටල් අකුරු වෙනම ගන්න වෙනවා. හැබැයි මෙතන ඒක මෙන්ෂන් කරලා නැති නිසා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කෙලින්ම ගන්නේ 26ක් කියලා. ඒ කියන්නේ මෙතනට එන්න පුළුවන් අකුරු එක ප්ලේස් එකකට එන්න පුළුවන් අකුරු ගාන 26ක් තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු 26ක් තියෙනවා. ඒ වගේම ඩිජිට්ස් 10ක් තියෙනවා. නේද? එතකොට මට කියන්න මෙතෙන්ට එන්න පුළුවන්. දැන් මම මේක ආයෙසරක් මෙතන ලියා ගන්නම්. හරි. මෙතෙන්ට ඒ කියන්නේ මෙතෙන්ට එන්න ඕනේ ඉංග්‍රීසි අකුරක්. එන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? එන්න පුළුවන් අවස්ථා 26ක් තියෙනවා. හරියට පේනවනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු 26න් ඕනම එකක් මෙතෙන්ට ගන්න පුළුවන්. එතකොට මෙතන අවස්ථා 26ක් තියෙනවා. ඊළඟට මෙතෙන්ට. මෙතෙන් එන්න පුළුවන් අවස්ථා කීයක් තියෙද? 25යිද? නෑ. මෙතන කියලා නෑ රිපිටේෂන්ස් වෙන්න බෑ කියලා. ඒකින්ද රිපීට් වෙන්න පුළුවන් ඕනම ඉලක්කමක්. ඒ කියන්නේ මෙතෙන්ට A ඒවම 3ක් එන්න පුළුවන්. B ඒව 3ක් එන්න පුළුවන්. ඒ විදිහට රිපීට් වීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා මෙතෙන්ටත් අපිට අර අකුරු 26න් ඕනම ඉලක්කමක් ගන්න පුළුවන්. මෙතෙන්ටත් ඒ විදිහම අකුරු 26න් ඕනම ඉලක්කම. ඩිජිට්ස් 10ක් තියෙනවා. ඩිජිට්ස් 10න් ඕනම අංකයක් මෙතෙන්ට දාන්න පුළුවන්. මෙතෙන්ටත් ඕනම ඩිජිට් එකක් දාන්න පුළුවන්. මෙතෙන්ටත් ගැටලුවක් නෑ. නේ? එතකොට මේක සිමියුටේනියස්ලි වෙන්නේ. ඒක නිසා මේක ගුණ කරන්න වෙනවා. මෙන්න මේ විදිහට. මේකත් ඒ විදිහටම ගුණ කරනවා. මේ දෙකත් ගුණ කරනවා. එතකොට එන්නේ 26 වැඩි කිරීම 26 වැඩි කිරීම 26 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. මොකද්ද මේ තියෙන්නේ? 26 ඝනය වැඩි කිරීම 10 ඝනය. ඒ කියන්නේ n ගේ r වෙනි බලය. නේද? ඒ කියන්නේ අපිට ඉංග්‍රීසි අකුරු 26ක් තියෙනවා. 26න් අපිට තෝරගන්න ඕන 3ක්. ඒ කියන්නේ 26 තුන්වෙනි බලය. නේ? එතකොට ආයෙසරක් nrම දැම්මොත් අනිත් පැත්තට අපිට ඩිජිට්ස් තියෙනවා 10ක්. එතනොත් අපිට තෝරගන්න ඕන 3ක්. ඒ කියන්නේ 10 තුන්වෙනි බලය. මේක එකම අවස්ථාවකදී වෙන නිසා මේ දෙක ගුණිතය අපිට එන උත්තරේ. හරි නේද? එහෙනම් අපි යන් ඊළඟ ගානට.
මේ ගාන බලමු. Factorial representation. Number 1. In how many ways can 6 people be arranged in a row? හරි. ඒ කියන්නේ ඔයාලට කවුරු හරි peoplesලා 6 දෙනෙක් තියෙනවා. හරි. ඔයාලට තියෙන්නේ ඔයා හිතන්න එක පේරියඩ් තියලා තියෙනවා පුටු සෙට් එකක් මෙන්න මේ විදිහට. 1 2 3 4 5 6 පුටු 6ක් තියලා තියෙනවා. ඔයාට පිටිපස්සේ ඉන්නවා දැන් මිනිස්සු 6 දෙනෙක්. හරි. ඔයාට කියනවා මේ 6 දෙනාව මේ පුටු 6 ඉඳවන්න කියලා. හරිද? එතකොට ඔයා මුලින්ම කරන්නේ මේ 6 දෙනාගෙන් එක්කෙනෙක් තෝරලා මෙතනින් වාඩි කරවනවා. නේ? එයා මෙතනින් වාඩි කරවම ඔයාගේ පිටිපස්සෙන් තව මිනිස්සු කීයක් ඉන්නවද? දැන් මෙතනදී 6 දෙනෙක් හිටියා. එයාගෙන් එක්කෙනෙක් වාඩි කරෙව්වා. හැබැයි ඊළඟ සීට් එකට යද්දී එක්කෙනෙක් අඩු වෙලා තියෙන්නේ. නේද? ඇයි එක්කෙනෙක් මෙතන වාඩි කරා. එතකොට එයාට මෙතන ඉන්න මිනිස්සු 5 දෙනා. එයාගෙනුත් එක්කෙනෙක් මෙතනින් ඔයා වාඩි කරවන්න. මෙතෙන්ට යද්දී 4 දෙනා. එයාගෙනුත් එක්කෙනෙක් වාඩි කරවනවා. මෙතෙන්ට යද්දී 3 දෙනා වාඩි කෙරෙව්වා. 2 නෑ වාඩි කෙරෙව්වා. ඉතුරු එක්කෙනා මෙතනින් වාඩි කරවනවා. නේ? ඒ කියන්නේ මෙතන එක්කෙනෙක් වාඩි කෙරෙව්වට පස්සේ ඉතුරු වෙන්නේ එක්කෙනයිනේ. නේද? මේක එකම අවස්ථාවකදී ඔයා කරන නිසා මේකේ permutations එක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක දැක්කම ඔයාලට දෙයක් මතක් වෙනවද? ඔව්. මේ තමයි 6 ෆැක්ටෝරියල් එක. මේ 6 ෆැක්ටෝරියල් එක ෆැක්ටෝරියල් රිප්‍රසන්ටේෂන් එකක් විදිහට කෙලිම ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට NPR සූත්‍ර දාලත් ගන්න පුළුවන්. ඒ කියන්නේ n කියන්නේ මෙතන 6යි. ඒ වගේම ඔයා arrange කරන්න ඕන 6 දෙනාවම. ඒ කියන්නේ 6. 6p6 කියන්නේ 6 ෆැක්ටෝරියල් එක. දැන් අපි ඊළඟ ගානට ආවම. How many arrangements are possible if only 3 of them are chosen? If only. හරි? 3 of them. ඒ කියන්නේ අපිට 3 දෙනයි choose කරගන්න තියෙන්නේ මෙතනදී. ඒ කියන්නේ ආයෙම සැරයක්. හරිද? ආයෙම සැරයක් ඔයාට මිනිස්සු 6 දෙනෙක් මෙතන දෙනවා. මේ විදිහට. ඔයාට places තුත් 6ක් තියෙනවා. මිනිස්සුත් 6 දෙනෙක් දෙනවා. දැන් ඔයාට මෙතෙන්ට ගියාම කෙනෙක් මෙතනින් වාඩි කරවන්න පුළුවන් කලින් වගේම. 6 දෙනෙක් ඉන්නවනේ. මෙතෙන්ට ගියාම තව එක්කෙනෙක් වාඩි කරවන්න පුළුවන්. මෙතෙන්ට එක්කෙනෙක් වාඩි කරපින්න මෙතන ඉන්නේ 5 දෙනා. මෙතනත් එක්කෙනෙක් වාඩි කරනවා. මොකද්ද කියලා තියෙන්නේ? If only 3 of them are chosen. අපිට 3 දෙනයි වාඩි කරවන්න ඕනේ. නේ? 3 දෙනා වාඩි කරවන්න ඕනේ. එතකොට එයා එක්කෙනෙක් මෙතනින් ඉඳෙව්වා. එක්කෙනෙක් මෙතනින් ඉඳෙව්වා. මෙතනින් ඉඳෙව්වා. එච්චරයි. අපිට මෙතන 3 දෙනෙක් වාඩි කරවන්න කියලා නෑ. අපිට 6 දෙනෙක් වාඩි කරවන්න කියලා නෑනේ. 3 දෙනයි. ඉතින් අපිට මේකේ ගුණිතයෙන් ගන්න පුළුවන් ඒකේ arrangement ගන්න. 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4. 4 5 30යි 120යි නේ. මේකත් NPR සූත්‍රයට දැම්මම n කියන්නේ 6යි. r කියන්නේ 3යි. ඒ කියන්නේ මේක සූත්‍රයෙන් බැලුවම 6 ෆැක්ටෝරියල් එක අඩු කිරීම 6 ඍණ 3 ෆැක්ටෝරියල් එක. ඒ කියන්නේ 6 ෆැක්ටෝරියල් එක අපිට පොඩ්ඩක් ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන් 5 4 3 ෆැක්ටෝරියල් එක කියලා. යටින් එනවා 3 ෆැක්ටෝරියල් එක. 3ට 3 කපලා ගියා. 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 කියන්නේ අර විදියටම 120 එනවා. මේ ගාන තේරුම් ගන්න එකයි වැදගත් වෙන්නේ මෙතනදී. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Arrangement of permutations. Example 1. A mass debating team consists of 4 speakers. අපි ඉස්සෙල්ලාම ස්පීකර්ස්ලා 4 ඇඳගමු. මේ විදියට ඉන්නවා. කෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. හරි? In how many ways can all 4 speakers be arranged in a row for a photo? ඒ කියන්නේ මෙතන දැන් එයා ඉස්සෙල්ලා හිතන්න මේ කට්ටිය වාඩිලා තමයි ෆොටෝ එක ගන්න. මේ තියෙන සීට් 4. හරි? මේ 4 දෙනාව අර විදියටම මේක arrange එකක් කරන්න ඕන. නේද? ඒ කියන්නේ 4 දෙනාම ගෙන්නනවා මෙතෙන්ට. ඒ කියන්නේ මේ ඉන්න 4 දෙනා මේ 4 දෙනා ගන්නවා. එයාගෙන් එක්කෙනෙක් මෙතනින් වාඩි කරවනවා. නේ? ඒ කියන්නේ 4 දෙනාගෙන් කෙනෙක් වාඩි කරනවා. මෙතෙන්ට එද්දි 3 දෙනා ඉන්නේ. මෙතනින් දෙන්න.
ඉතුරු එක්කෙනා මෙතනින් වාඩි කරවනවා. නේ? එතකොට 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. ඒ කියන්නේ 4 ෆැක්ටෝරියල් එක. NPR දැම්මත් මේ විදිහම තමයි. NPR ගත්තොත් 4p 4. ඒ කියන්නේ 4 ෆැක්ටෝරියල් එක. ඊළඟට how many ways can the captain and vice captain be chosen? දැන් අපිට මේකේ පොඩි දෙයක් කියලා තියෙනවා. මේක කියලා තියෙනවා captain and vice captain. ඒ කියන්නේ places දෙකයි තියෙන්නේ. හරි? එක්කෙනෙක් captain අනිත් එක්කෙනා vice captain. නේ? මෙතනත් අපිට දැන් ආයෙසරක් අර මිනිස්සු 4 දෙනාම ඉන්නවා. ඒ කියන්නේ ස්පීකර්ස්ලා 4 දෙනා. ඒ 4 දෙනාගෙන් අපිට මේ පොසිෂන් දෙකට දෙන්නේ තෝරගන්න ඕනේ. එතනදී මෙතන 4 දෙනෙක් ඉන්නවා. එයාගෙන් එක්කෙනෙක් මෙතෙන්ට තෝරනවා. එයා කැප්ටන් කරනවා. එයා කැප්ටන් වුණාම තව ඉතුරු 3 දෙනා. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් අපි වයිස් කැප්ටන් කරනවා. ඒ කියන්නේ 4 වැඩි කිරීම 3. දැන් මේක සූත්‍රයට දැම්මොත් n කියන්නේ 4 නේ. p කියන්නේ p permutations කියන එකනේ. p නෙමෙයි r වලට. r කියන්නේ දෙන්නයි. ඒ මොකද places දෙකයි තියෙන්නේ. අපිට තෝරා ගැනීම කරන්න තියෙන දෙකයි. arrangement කරන්න තියෙන දෙකයි. ඒකින්ද 4p2. මේක ලියාගත්තම 4p2 කියන එක 4 ෆැක්ටෝරියල් එක 4 ඍණ 2 ෆැක්ටෝරියල් එක කියලා ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 ෆැක්ටෝරියල් එක බෙදීම 2 ෆැක්ටෝරියල් එක. ඒ කියන්නේ කලින් වගේම 4 වඩා 3 12. එතනත් එන්නේ 12ම. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේකත් අර විදියම ගානක්. ඒකින්ද අපි වැඩි සාකච්ඡා කරන්නේ නැතුව ගාන හදමු. A flutter on the horse. There are 7 horses in a race. flutter කියන්නේ bet කරනවට. ඒ bet කරන ඔට්ටු අල්ලන තරඟයකදී අශ්වය 7 දෙනෙක් ඉන්නවා. In how many different orders can the horses finish? ඒ කියන්නේ මේ තරඟයකදී අපි දන්නවා අනිවාර්යෙන් places තියෙනවා. ඒ කියන්නේ මෙතන horsesලා 7ක් ඉන්නවනම් places 7ක් තියෙන්නම ඕනනේ. first place එක, second place එක, third place එක, fourth place එක මේ විදිහට 7කට යනකම් places තියෙනවා. ඉතින් අර විදියම තමයි. අපිට අශ්වය 7 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් first place එකට යනවා. 6 දෙනෙක් ඉන්නවා. ඊළඟට ඒ කට්ටියකින් කෙනෙක් දෙවෙනි තැනට යනවා. ඒ විදිහට හැම තැනකටම මේකෙන් එක්කෙනා ගානේ places වලට බෙදලා යනවා. හරි? කියන්නේ මේකේ ගුණිතය කලින් වගේම 7 ෆැක්ටෝරියල් එක. ඊළඟට අහලා තියෙනවා ඉස්සරහ how many trip cats? What first place, second and third are possible? ඒ කියන්නේ places 3කට. ඒ කියන්නේ first place එකට, second place එකට and third place එකට. අපි අර මුලින්ම වගේම අශ්වය 7 දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම මේ first place එකට යනවා. ඒ කියන්නේ 7න් එක්කෙනෙක් මේ first place එකට යනවා. ඒ වගේම ඊළඟට ඉතුරු වෙන්නේ 6 දෙනා. මේ 6 දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් second place එකට යනවා. එක්කෙනෙක්. හරි? ඒ වගේම ඉතුරු 5 දෙනානේ. එක්කෙනෙක් first place එක ගත්තා, අනිත් එකනා second place එක ගත්තා. අනිවාර්යෙන් මේ 5 දෙනාගෙන් කෙනෙක් third place එකට යනවා. නේද? එතකොට මේක simultaneously වෙන්නේ. කියන්නේ 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5යි. අපි මේක NPR සූත්‍රයට දැම්මොත් n කියන්නේ 7යි, p r කියන්නේ 3යි. places 3යිනේ. ඒ කියන්නේ 7 ෆැක්ටෝරියල් එක 4 ඍණ 3 ඒකේ ෆැක්ටෝරියල් එක ඒ කියන්නේ 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 ෆැක්ටෝරියල් එක 7 වැඩි අඩු කිරීම 3 කියන්නේ 4 ෆැක්ටෝරියල් එක 4ට 4 කැපුවා මේක සුළු කරගන්න. එතනින් එන උත්තරේ. හරිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. In how many ways can 5 boys and 4 girls be arranged on a bench if there are no restrictions? මේක restrictions. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි නීතියක් දානවා. මේ විදිහට කරන්න බෑ. මේ විදිහට කරන්න. එයා මේ විදිහට ඉඳෙව්වොත් වැරදි. එයා මෙයා මේ දෙන්න එකට ඉන්න ඕන නැත්නම් මේ දෙන්න වෙන් වෙලා ඉන්න ඕන. ඒ විදිහට. ඉතින් දැන් මෙතෙන්ට ආවමත් ඒකට restriction එකක් දාලා තියෙන දෙවෙනි ගානේදී. පළවෙනි එකේදී කියලා තියෙනවා restriction එකක් නැහැ කියලා. එතකොට boysලා 5ක් ඉන්නවා. girlsලා ඉන්නේ 4 දෙනෙක්. ඉතින් මෙතන සේරම peoplesලා ඉන්නවා 9 දෙනෙක්. ඔයාට මේ 9 දෙනාම කැමති විදියකට වාඩි කරවන්න පුළුවන්. කිසිම ගැටලුවක් එන්නේ නැහැ.
හරි? දැන් මේකේ රිස්ට්‍රික්ෂන්ස් නැහැ කියලා තියෙනවනේ. ඒකෙන් හින්දා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේක 9 දෙනාවම 9 ඕන විදිහකට වාඩි කරවන්න පුළුවන්. ඒ කියන්නේ 9p9. ඒ කියන්නේ 9 ෆැක්ටෝරියල් එක. කලින් වගේ 4 පෙන්වන්න ඕනේ නැහනේ. ඊළඟට කියලා තියෙනවා boys and girls alternate කියලා. ඒ කියන්නේ මාරුවෙන් මාරුවට ඒ දෙකොල්ල වාඩි වෙන්න ඕන කියන එක. මේ විදිහට. පළවෙනි ප්ලේස් එකේ boy කෙනෙක් හිටියොත් දෙවෙනි ප්ලේස් එකේ ඉන්න පුළුවන් girl කෙනෙක්. තුන්වෙනි ප්ලේස් එකේ boy කෙනෙක් ආයෙ හිටියොත් ආයෙ girl කෙනෙක්. boy කෙනෙක් girl කෙනෙක්. මේ විදිහට. ගර්ල්ස්ලා 1 2 3 4 තා එක boy කෙනෙක් එන්න ඕනේ කියන්නේ. හරි මේ විදිහට. මේ විදිහට වාඩි කරවන්න කියලා තියෙනවා. මේකෙත් වෙනසක් නැහැ. ඔයාලට කලින් විදිහට මේ ගාන හදන්න පුළුවන්. මොකද දැන් අපි මේ ප්ලේස් එකට පළවෙනි ප්ලේස් එකට boy කෙනෙක් තෝරගනිද්දී අපිට ඉන්නවා boysලා 5 දෙනෙක්. ගැටලුවක් නැහැනේ. boysලා 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාගෙන් එක්කෙනෙක් මෙතනින් ඉඳලා ගැටලුවක් නැහැනේ. අපි දැන් මේ දෙවෙනි ප්ලේස් එකට ආවම ගර්ල් කෙනෙක් මෙතනින් ඉඳවන්න ඕන. ගර්ල්ස්ලා ඉන්නවා 4 දෙනෙක්. කිසි ගැටලුවක් නැහැ. 4 දෙනෙක් ඉන්නවා. එයාගෙන් එක්කෙනෙක් මෙතනින් ඉඳවනවා. දැන් මෙතෙන්ට ආවම ඉන්නේ කීයද? දැන් මෙතන එක්කෙනෙක් වාඩි කරානේ. එතකොට boysලා මෙතන ඉන්නේ 4 දෙනයි. 4න් එක්කෙනෙක් මෙතන වාඩි කරනවා. මෙතෙන්ට ආවම ගර්ල්ස්ලා ඉන්නේ 3 දෙනයි. මොකද මෙතන 4න් එක්කෙනෙක් මෙතන වාඩි කරවලා තියෙන්නේ. එයා මෙතනින් වාඩි කරනවා. ඒ විදිහට මෙතන boysලා 3 දෙනාගෙන් එක්කෙනෙක් මෙතන වාඩි කරනවා. ගර්ල්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් මෙතන වාඩි කරනවා. ආයෙසර boysලා දෙන්නයි ඉන්නේ. එතනින් එක්කෙනෙක් මෙතන වාඩි කරනවා. ගර්ල්ස්ලා එක්කෙනා එයා මෙතන වාඩි කරනවා. boysලා එක්කෙනා එයා මෙතන වාඩි කරනවා. නේ? ඒ කියන්නේ මේකේ සහිරකම ගුණිතය තමයි අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. මේක දැක්කම ඔයාලට පේනවා ඇති මේක මේ විදිහට ලියා ගන්නත් පුළුවන්. 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියලා. ඒ කියන්නේ බොයිස්ලගේ පර්මිටේෂන් මේ ඇරේන්ජ්මන්ට් එක. ඒ වගේම ගෑනු ළමයින්ගෙන් ගත්තම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියලා ගන්නත් පුළුවන්. නේ? ඒ කියන්නේ මේක අපිට ලියා ගන්න පුළුවන් 5 ෆැක්ටෝරියල් එක කියලා. ඒ වගේම මේක ලියා ගන්න පුළුවන් 4 ෆැක්ටෝරියල් එක කියලා. ඒ වගේම මේ දෙකේ ගුණිතය තමයි අවසානට අපිට උත්තරේ විදිහට එන්නේ. මේක ආයෙසරක් අපිට ලියා ගන්න පුළුවන් NPR වලින්. ඒ කියන්නේ n 5යි අපිට පිරිමි ළමයි 5 දෙනාම තෝරගන්න ඕනේ. ඒ වගේම ගුණ කරනවා ගර්ල්ස්ලා 4යි. ඒ 4 දෙනාගෙන් 4 දෙනාම තෝරගන්න ඕනේ. arrange කරන්න ඕනේ. ඒ ගානේ නොතේරුණු තැනක් තියෙන යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට ඊට පස්සේ ඒකට ඔයාලට group එකේ හරි වෙනම කියලා දෙන්න පුළුවන් ඒක. නැත්නම් මම reply එකක් දාන්න. ඊළඟ ගානට යන්න. permutations with restrictions අර විදිහම ගානක් ආයෙසරක් තියෙනවා. මේකේ ටිකක් වෙනස් විදියක් තියෙන්නේ. හරි? මම මේ ගාන හදලා මේ වීඩියෝ එක නතර කරනවා. මොකද වීඩියෝ එක ගොඩාක් දිග වුණාම මට අප්ලෝඩ් කරන්නත් අමාරුයි. ඒ වගේම මේ ඔයාලට බලන්නත් බෝරින් වේවි. ඒක නිසා මම මෙතන මේක නතර කරලා ඊළඟ part 2 එකෙන් මම permutation සම්පූර්ණයෙන් ඉවර කරනවා. circular arrangement වලට යනකම් තියෙන සේරම topics ටික cover කරනවා permutations වලට. ඒකින්ද මේ ගානේ මම මෙතන නවත්තනවා. combination වලට මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒකනොත් පුළුවන් තරම් සේරම ගණන් ටික මම හදලා දෙන්නම්. Example. In how many ways can 5 boys and 4 girls be arranged on a bench if boys and girls are in separate groups? හරි. boys and girls are in separate groups. ඒ කියන්නේ දැන් ආයෙසරක් ඉන්නවා අපිට boysලා 5යි. කලින් වගේම. girlsලා 4ක් ඉන්නවා. නේ? boysලා 5යි girlsලා 4යි. ඒක මේ විදිහට ලියා ගන්න. අනිවාර්යෙන් මේක ලියා ගන්න. නැත්තම් ඔයාලට ගාන වරදින්න තියෙන සම්භාවිතාව සෑහෙනම වැඩි. ඒකින් අනිවාර්යෙන් මේ විදිහට ලියා ගන්න. ඒ වගේම චිත්‍ර අඳින්න බය වෙන්න එපා. මේක ඇතුලේ ඉරි කෑලි ගහන්න. ඒ විදිහට combination permutation ගණන් හදද්දී ඉස්සරහට එනවා ඊළඟ semester එකට probability එනවා. ඒ වගේදීත් මෙහෙමයි. probability වලදී ඔයාලට අර trees වගේ අතු අඳින්න තියෙනවා. ඒවා අඳින්න බය වෙන්න එපා. දිගට යනවා. ඒ වගේ මේ ගණන් හදද්දී අනිවාර්යෙන් එක ගාන හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක පැහැදිලි කරගන්න. දැන් මේකෙත් එහෙමයි. boys and girls are in separate groups. ඒ කියන්නේ එක පැත්තක දැන් අපි boysලා ගත්තොත් මේ විදිහට ඒ කට්ටිය අපි නිල් පාටින් ගමු. පාට ඒ කට්ටිය නිල් පාට කියලා. එයාලට දැන් boysලා 5 දෙනෙක් ඉන්නවනේ. අපි බෙන්ච් එකේ
5 දෙනාව මේ විදිහට වාඩි කරමු. 1 2 3 4 5. හරිනේ? 5 හරි. අපි ගර්ල්ස්ලා ටික වෙනම වාඩි කරමු. දැන් මේ කියලා තියෙන්නේ separate groups. කියන්නේ boys group එකයි girls group එකයි. ඒ කියන්නේ මේ විදිහට. හරි. ඒ කියන්නේ දැන් මෙතන මේ කට්ටියගෙන් වාඩි කරවන්න පුළුවන් විදිය පහේ permutation එක ඒවා දැන් මම කියලා දීලා තියෙන්නේ. මෙතන 4 permutation එක. නේ? ඒ කියන්නේ මේකේ ගුණිතය සම්පූර්ණ ගානේ. ඒ වගේම මෙතන හොඳට මතක තියාගන්න මේ bench එකක්. ඒ කියන්නේ ලීනි එක. හරි? මේක ලීනි එකක්නේ. එතකොට අපිට බැරිද මේකේ වම දකුණ මාරු කරන්න? මේ කට්ටිය දකුණේ වාඩි කරවලා මේ කට්ටිය වමේ වාඩි කරවන්න පුළුවන් නේද? ඒ කියන්නේ ගර්ල්ස්ලා ටික ආයෙසරක් නැගිට්ටවලා දැන් මේක වෙච්ච අවස්ථාවක්. හරි මේක එක අවස්ථාවක. මේ කට්ටිය දැන් වාඩි කරවලා එක අවස්ථාවක් ඒක තියෙන්නේ. දැන් ආයෙසරක් මේ කට්ටිය ආපස්සට නැගිට්ටවනවා. සේරම ගෑනු ළමයි පිරිමි ටික නැගිට්ටවලා ඒ කට්ටියට කියනවා ගෑනු ළමයිගේ ගෲප් එක යන දකුණු පැත්තට. හරි? පිරිමි ළමයිගේ ගෲප් එක යන වම් පැත්තට. දැන් මම කරන්නේ මේ විදිහට අඳගන්න එක ආයෙසරක්. ඒ කට්ටියගේ සම්පූර්ණයෙන් පැත්ත මාරු කරනවා. බොයිස්ලා 5 දෙනා ආයෙසරක් අනිත් පැත්තට දානවා. විරුද්ධ දිශාවට. මේ විදිහට. එතකොට ආයෙසරක් අර විදිහටම මේ කට්ටියගේ පර්මියුටේෂන්ස් ගන්න වෙනවා 4 ෆැක්ටෝරියල් එක 5 ෆැක්ටෝරියල් එක කියලා. හැබැයි මේක අවස්ථාවන් දෙකකදී වෙන්නේ. මේක දැන් වෙලා ඉවර අවස්ථාවක්. මේකත් එහෙමයි. හරි? මේක වුණාට පස්සේ තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ මේක කොයිලක්වත් ಗುಣ කරන්නේ මේකෙදි වෙන්නේ මේ දෙක එකතු කරන එක. ඒ කියන්නේ 5 ෆැක්ටෝරියල් එක වැඩි කිරීම 4 ෆැක්ටෝරියල් එක එකතු කිරීම 4 ෆැක්ටෝරියල් එක වැඩි කිරීම 5 ෆැක්ටෝරියල් එක. මේක NPR වලින් ලිව්වොත් n කියන්නේ 5යි p 5 වැඩි කිරීම 4p4 එකතු කිරීම 4p4 වැඩි කිරීම 5p5 මේක සුළු කරාම උත්තරේ එනවා. ඊළඟට අපිට කියලා තියෙනවා Anne and Jim wish to stay together. ඒ කියන්නේ මේකේ පිරිමි ළමයෙකුයි ගෑනු ළමයෙකුයි ඉන්න කපල් එකක්. උන් දෙන්නට හැම වෙලෙම එකටම වාඩි වෙන්න ඕනෙලු. ඒ දෙන්න කැමති නැහැ වෙන් වෙලා වාඩි වෙන්න. දෙන්නගේ මැත්තට කවුරුත් උනට කැමති නැහැ. ඒක නිසා දැන් ඔයා හිතන්න ඔයා එතන ඉන්න ගුරුවරයෙක්. මේ ළමයි දෙන්නට එකටම වාඩි වෙන්න ඕන කියලා වැඩ ඉල්ලීමක් කරනවා. ඔයා මොකද කරන්නේ? මුන් දෙන්නව එකට තියලා ගැට ගන්නවා. අපි ඈන් ගමු A කියලා, ජිම් ගමු J කියලා. මේ දෙන්න එක ගැට ගහන්න මොකක් හරි ලණුවක් හරි මේ කරලා එතකොට උන් දෙන්නට වෙන් වෙන්න බෑනේ. නැත්තම් පෙට්ටියකට දාලා වහලා දාන්න. පෙට්ටියකට දාලා වහලා දාලා අර බෙන්ච් එකේම තියන්න නිකන් පිටි මුට්ටයක් තියුවා වගේ. නේ? ඒ විදිහට කරන්න පුළුවන්. එතකොට කියනවා Anne and Jim wish to stay together. දැන් මෙතන කියලා නෑ මේ separate groups ඒ කතාව කියලා නෑ. ඒක නිසා මේ දෙන්න එකට ඉන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ටිකට ඕනම විදියකට බලට ඉතුරු කට්ටිය වාඩි කරවන්න පුළුවන්. නීතියක් නේ. නේ? ඒ කියන්නේ දැන් මෙතන මේ දෙන්න වාඩි කරවනවනේ එකට. ඒ කියන්නේ මෙතන 9 දෙනෙක් ඉන්නවා. සේරම 9 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දෙන්නෙක් එකට වාඩි කරාම ඒ කියන්නේ 9 දෙනාගෙන් දෙන්නෙක් කියන්නේ එකක් කියලා ගන්න. එතකොට ඉන්නේ 8 දෙනා. එතකොට මෙතන තව ප්ලේසස් 7ක් එන්න ඕන. 7යි. දැන් මෙතන ප්ලේසස් දෙකක් මේ දෙන්නට වෙන් වෙලා. ප්ලේසස් 9න් දෙකක් මේ දෙන්නට වෙන් වුණා. ඉතුරු ප්ලේසස් 7යි. ඒ කියන්නේ මේ ප්ලේසස් 7ක් තියෙනවා. එතකොට මේක ඔයා ගන්න එක ප්ලේස් එකක් කියලා. එතකොට 1 දාන 7 ප්ලේසස් 8යි මෙතන තියෙන්නේ දැන්. දැන් මේ දෙන්න එක ප්ලේස් එකක් කියලා හිතා. මේ දෙන්න එකට ඉන්නේ. ඒ දෙන්නගේ චීට් එක දැන් එකක් කියලා හිතා. හරි? ඊළඟට දැන් මේ 8 දෙනාවම අපිට ඕන විදිහට මේකේ වාඩි කරවන්න පුළුවන්. ඒ කියන්නේ 8 permutation එක. හැබැයි මේ AJ කියන දෙන්න ඇන්ටයි ජේටයි මේ පෙට්ටිය ඇතුලේ දෙපැත්තට මාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට නැත්තම් මේ විදිහට. ඒ කියන්නේ එතනක් තියෙනවා දෙවතාවක්. දැන් දෙකේ ෆැක්ටෝරියල් එකක් කියලා හිතා. ඒ දෙන්නගේ පර්මියුටේෂන් එකනේ ඇරේන්ජ්මන්ට් එකනේ. ඒ කියන්නේ ඒකත් මේකෙන් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට උත්තරේ එන්නේ 8 ෆැක්ටෝරියල් එක වැඩි කිරීම 2. ඒක තේරුම් නැත්නම් මට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඒක අයිසර පැහැදිලි කරන්න. ඊළඟ ගණන් ටික මම හදාගෙන යන්න ඊළඟ වීඩියෝ එකෙන් මේකේ මම බැන්ඩිකෑම් එකෙන් මේ රෙකෝඩ් කරන්නේ ඒක විනාඩි 10 එක සැරයකට රෙකෝඩ් කරන් තියෙන්නේ. පුළුවන් මේ
ඔයාලා දන්නවා නම් හොඳ ස්ක්‍රීන් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් එකක් හරි මොකක් හරි මට ඒකත් පොඩ්ඩක් රෙකමන්ඩ් කරගෙන යන්න පල්ලෙහායි. අනිත් එක තමයි මේ ඔඩියෝ ක්වලිටි එක ටිකක් අඩුයි මේ වීඩියෝ එකේ. මොකද මගේ මයික් එක තියෙන්නේ බෝඩිමේ. ඒක මම බෝඩිමට ගියාට පස්සේ ආයෙත් වීඩියෝ කරද්දි මීට වඩා ඔඩියෝ ක්වලිටි එකකින් වීඩියෝස් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම පුළුවන් තරම් මම මේක වීඩියෝ ක්වලිටි කන්ටෙන්ට් ක්වලිටි එක එහෙම මම වැඩි කරගන්න බලනවා. ඒ වගේම මම ටීච් කරන විදිහේ වැරදි තියෙනවා. ගොඩක් සෑහෙන මට ඒක තේරෙනවා. මේ ඔයාලා ඒවා මං ඉම්ප්‍රූව් කරගන්න ඕන දේවල් පුළුවන් නම් යටින් කමෙන්ට් එකක් විදිහට හරි දාගෙන යන්න. ඒක මට ලොකු උදව්වක් වේවි. Thank you. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.